ඔයා හැමදාම කෑම හදලා කනවනේ. ඒකට මෙන්න මේ වෙනස කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයා මේකට කැමති වෙයි. අපේ රටේ තියෙන සමහර කෑම ජාති දෙක එකට කවලම් වුණා දිව්‍ය ලෝකේ රාක් තියෙනවා. මම කියන්න මොනවාද ඒ කෑම කියලා. ඔයා ටෙස්ට් කරලා බලන්න. වෙනසකට බය වුණොත් අලුත් අත්දැකීම් ලැබෙන්නේ නැහැ. හැමදාම කණේ වගේද මෙව්වා. කාලා බලන්නකෝ. මේ කැමතිම කෑමක් තමයි මේක. ඔයා බී පොඩියට කපා ගන්න. දෙල් ගෙඩියත් කොටු කෑලි විදිහට පොඩියට කපා ගන්න. තෙල් ටික ලිපේ තියලා මස් එක මිරිසට හදා ගන්න. මස් තැම්බීගෙන එද්දී දෙල් ටික එකට එකතු කරන්න. නැත්තම් දෙල් බෙරි වෙනවා. මේක ඇවිල්ලා වෙනම ලෙවල් එක තියෙන අමුතුම රහක් ගෙන අමුතුම කෑමක්. ඔය අනිවාර්යෙන් කාලා බලන්න. මතක ඇතුව මස් එක තැම්බුණාම තමයි දෙල් එකතු කරන්න ඕන. නැත්තම් දෙල් එක බෙරි වෙනවා. මේක සුපිරිම රහක් තියෙන්නේ ඇත්තමයි. කතුව පුරුංගා මල් කියන්නේ මාර ගුණයක් තියෙන කෑමක්. ඒකට බිත්තර කවලම් වුණා මාර පෝෂණයක් තියෙන. ඔය පොඩි කට්ටියට කවා ගන්න අමාරුයිනේ. පොඩි කට්ටියට මේවා හදලා දෙන්න මේ විදිහට. ඔයා මිරිසට මේක හරි තෙලට හරි කිරට හරි ඔය කතුව පුරුංගා මල් ටික හදා ගන්න. ඒකල්ලා ඒකට අන්තිමට බිත්තර ඔයා දාන කතුව පුරුංගා මල් ප්‍රමාණය අනුව එකතු කරගන්න. මේක ඇවිල්ලා මාර ගුණයක් තියෙන්නේ. පොඩි කට්ටිය ආසාවෙන් කරනවා. අපේ දුව කැමතිම කෑමක් මේක. කාලා බලන්නකෝ. ගොඩක් ගම්වල කට්ටිය කන්න කැමති කෑමක් තමයි මේක. මේක ගොඩක් ගම්වල කට්ටිය නම් කනවා. ඔයාලත් හදලා බලන්න. තිබ්බරු ටික පලාගෙන කොස් ඇට් ටික සුද්ධ කරගෙන මේක කිරට හදා ගන්න ඔයා. මේ කිරට හැදුවොත් තමයි ගොඩක් රහ. මේක ඇවිල්ලා අමුතුම ලෙවල් එක තියෙන අමුතු රහක් දෙන කෑමක්. අපේ ගම්වල නම් ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාලත් හදලා බලන්නකෝ. අනිවාර්යෙන් ඔයාලට ආසිතෙයි. මතක ඇතුව මේක කිරට හදා ගන්න. කිරට තමයි රහ. ඔව් ගොඩක් රහ කිරට. දඹලයි හාල් මැස්සොයි. මේක ඇවිල්ලා ප්‍රෝටීනුයි කැල්සියමුයි. ගොඩක් පෝෂණයක් තියෙන කෑමක්. ඔයා මේක වෙනදා හදන දඹල මැල්ලුමම තමයි. දඹල මැල්ලුම හදාගන්න. වෙනසකට තියෙන්නේ මේක දඹල මැල්ලුම හදන්න කලින් ඔයා හාල් මැස්සු ටිකක් බැද ගන්න. ඒකවල බැදගත් හාල් මැස්සු එකට දඹල ටික කවලම් කරන්න. ඒකල්ලා ඔයා මැල්ලුම හදාගන්න. මේකට ඔයා කැමති නම් පොල් ටිකකුත් එකතු කරගන්න. කොහොම හරි දඹලයි හාල් මැස්සු එකතු වුණා නියමයි. මේක මේ පාන් කණ්ඩත් සුපිරි ඈ. එළබටුයි කජුයි. සුපිරි කෑමක් තමයි මේක. ඔයා මගුල් ගෙදරට ගියොත් මේසේ අනිවාර්යෙන් තියෙනවා කජු මාල්ල. කජු ටිකක් ගලන් උනාට පොඩ්ඩක් හොයාගන්න බලන්න. කජුයි එළබටුයි. ඔයා මේක කිරට තමයි හදාගන්න ඕනේ. කිරට තමයි ගොඩක් රහ මේක. මතක ඇතුව එළබටු තලලා ඒකේ ඇට ටික අයින් කරලා එකතු කරන්න. නැත්තම් තිත්තක් එනවා. බලන්න කජු මද වලට එළබටු එකතු කරලා කිරට හදලා සුපිරි ඈ. මේක එච්චර ප්‍රසිද්ධ නැති කෑමක්. ඒ වුණාට මේක නම් ආයේ නියම වෙනම ලෙවල් එකක තියෙන කෑමක් ඈ. ඔයා පරිප්පු වලට එකතු කරන්න ඕන ගස් නිවිති. මතක ඇතුව ගස් නිවිති හොයාගන්න බලන්න. මේවා පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ගම්වල නම් තියෙනවා. පොලේ නම් විකුණන්නේ නැහැ මං හිතන්නේ. ගස් නිවිති ටිකක් හොයාගත්තා නම් පරිප්පු එකට දාලා ආයේ සුපිරි කෑමක් තමයි මේක. ඔයා පරිප්පු කිරට හැදුවත් මිරිසට හැදුවත් කොහම හැදුවත් ගස් නිවිතියක් කවලම් කරන්නකෝ. නියමයි. මේක තමයි මං ආසම කෑම. දඩමස්ටෝයි අල කොලයි. ඔයාට දඩමස් හොයාගන්න බැරි නම් මස් ටිකක් දුමේ හරි වේල්ලා ගන්න. මේක ආයිතින් වෙනම ලෙවල් එකක තියෙන සුපිරිම කෑමක් ඈ. මේක හොද්දට හදාගත්තම නිකන් බොරට මේක හොඳයි තලප එහෙම කන්න සුපිරි කෑම. ගම්වල තලප කන්නේම මේවා එක්ක අල කොලයි දඩමසුයි නියමයි. තවත් දිව්‍ය ලෝක රහක් තියෙන කෑමක් තමයි මේක. මඤ්ඤොක් කොලයි පොලුසු. මේ දෙක ඔයා එකට කවලම් කරාම ඔයාට හිතේ ඔයා ජීවත් වෙනවා කියලා. මොකද ඒ තරම් රහයි මේක. මේකේ මඤ්ඤොක් කොලයි පොලුසුයි ඔයා වංගෙඩිය කොටලා ගන්න ඕන. එහෙම නැත්තම් ඒ රහ ගන්න බෑ. වෙන විදිහකට ඒ රහ එන්නෙම නෑ. ඔයා අනිවාර්යෙන් ඒක මඤ්ඤොක් කොලයි පොලුසුයි දෙක එකට කවලම් කරලා වංගෙඩිය කොටලා ගන්න. කොළ මලවල බලන්නකෝ. පුදුම රහක් තියෙනවා. මේක ඉතින් ඔයාලා ඔක්කොම දන්න කෑමක් තමයි බොන්චි යලයි. හදිස්සියකට ටක් ගාලා හදා ගන්න පුළුවන් කෑමක්. බොන්චි යලයි එකට කවලම් කරාම ඒකෙත් තියෙන 아무තුම් රහක්. මේක බොන්චිවා මිරිසට හැදුවත් කිරට හැදුවත් ඒකට අල ගෙඩියක් කවලම් කරාම එනව රහක්. ගෙදර ඔය තියෙන දේෙන් හදා ගන්න හදිස්සියට මේක සුපිරි කෑමක්. මේක මේ ටක් ගාලා හදා ගන්න පුළුවන්. ගෙදර තියෙන ඒවාකින් හදා ගන්න පුළුවන්. හොඳ කෑමක්. බලන්න හදලා. මේක තමයි ප්‍රසිද්ධම කෑම වේල.
ඔය දන්සලකට උනත් ටක් ගාලා හදිස්සියකට හදාගන්න මේක තමයි. ලුණුයි කරවලයි. මේක ඇවිල්ලා ඉක්මනට හදාගන්න පුළුවන් ලාභ අමුතුම රහක් තියෙන සුපිරි කෑමක්. ටක් ගාලා ලුණු ටික ඔයා කපාගෙන ඒකට ඉස්සෙල්ලාම කරවල කෑල්ල ටික බෙදගෙන පස්සේ ලුණු එකතු කරන්න. නැත්තම් ඒ රහක් එන්නේ එකට මේ හොඳට කවලම් කරලා ගත්තම නියමයි. හොඳ රහක් තියෙනවා. ඔන්න මං කිව්වා කෑම ටික ඔයා හදලා බලන්න. හදලා රහයිද කියලා කමෙන්ට් එකක් දාන්න.